වතුර බේල්ලේ කාමර බේල්ලේ පුත් වෙන්නේ නැහැ. 3500කට වගේ හිටුවා ගල්ලේ වහින කොට දෙන්නේ නැතුව වතුර වැටෙන්නේ ඔය ගස් වලට ඔය ගස් පිපලයන් විතත් එහාට මෙහෙම වතුර බේල්ලේ ආන්දරෙන් පුත් වෙන්නේ නැහැ. එතකොට මේ ගල්ලේ පිහිටලා තියෙන අපේ බස්නාහිර පළාතේ කඩුතර දිස්ත්‍රික්කයේ පුලස්තුන්වල පාදේශීය ලේකම් කොට්ටාසේ නිග්‍රහ කියන ගාමිණී වසමටයි අයිති. මේ ලෙනේ තමයි දැනට වසර 58000කට කලින් අපේ ආදිමුතු මිත්තන් හෝමෝ සාපියන් නමින් හිටන මානව වර්ගය තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හම්බෙච්ච පැරණිම මානව වස්තියන් වෙනුවෙන් පහයන් ලෙනේ. එතකොට මේ ලෙනේ ප්‍රධාන කැණීමක් කියන ප්‍රධාන ලෙනේ ඒ කැණීම කළ දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1986 දී. අර පල්ලෙහා උපලෙනේ කැණීම තමයි 2012 කාලේ කරේ. ඒ කැණීම කරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනාන් දැනීගල මහත්තයා. රාජ් සෝමදේව සර් ප්‍රොෆෙසර් විමල් පෙරේරා තමයි කරේ. එතනින් හම් වෙනවා අවුරුදු 13 18ක් අතර කාන්තා ගෑළමකේ සම්පූර්ණ සැකිල්ලක්. ලෝකේ අප්‍රිකා යරුනම ශ්‍රී ලංකාවෙන් තමයි හම් වෙන්නේ. කාන්තා තරුණ ළමකේ සැකිල්ලක්. ඊටන් අමතරව ස්තවල් පහක්. මෙවලන් වර්ග ගල්ලාවුද දුණු විතරයි. හැබැයි කාල නීරු වාර්තාවක් කොච්චර කාලයක් විතර ඒ කාල නීරු වාර්තාව කරේ ඇමරිකාවේ කාබන් 14 පරීක්ෂණේ. එතකොට එනවා කාබන් 14 මේ හමුදාවෙක් කෙනෙක්ද? හමුදාවෙක් කෙනෙක්ද? 28000ක් ස්තබල් වසර 48000ක්. ඒ කියන්නේ මේක දුන්නු විතර හදාන්නේ සත්තුන්ගේ හස්ති වලින් උඩයන දඬුවම් වගේ සත්තු දඩයක් කරගෙන තමයි. ඒව දැනට දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කවුරුහරි තියෙන්නේ තා පසුකාලෙක මෙහෙට එනවා. වසර 20000ක් විතර වර්ධනය වුණේ. ඒ කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙලා වර්ධනය වී වසර 20000ක් විතර වර්ධනය වුණු කඩුතර ප්‍රදේශයේ මුහුදට ගමන් කරන කිලෝමීටර් ශීඝ්‍ර වැඩියේ දුණු පාවිච්චි කරලා දෙනවා. කියන්නේ වසර 58000කට කලින් මේ ලෙනේ ගින්දර පාවිච්චි කරනවා. අඹු වර්ග හම්බ වෙනවා. එතකොට ඔය ආශ්‍රම වල දාන ගිලපරන ශිෂ්ටාචාර අනුව වසර 20000කට කලින් තමයි ඒක දෙන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරන මුහුදු වල සිප්පිකට මෝරු ගැටකේ එතන මේ ආභරණ වශයෙන් මේ ලෙනේ පාවිච්චි කරලා දිනවා. පළඳලා තියෙනවා. දෙයක් සිදුරු කිරීමේ තාක්ෂණිකත්වයන් තියෙනවා. මේ ලෙනට පහයින් ලෙන ගෙනුවොත් මේ ලෙනට වැඩම කළ දින පස්වෙනි සියවසේ දැනට අවුරුදු 1650කට කලින් චීන ජාතික පහයින් භික්ෂුව සිරිපා වන්දනන අතරතුර මේ ගල්ලෙනේ නම අතෙන් ගන්න තියෙනවා. ඒ කියන්නේ පහයින් හාමුදුරුවෝ චීන ඉන්දියාව ශ්‍රී ලංකාවට සේද මාර්ගයේ ගමන් කරමින් සිරිපා වන්දනන අතරතුර මේ ලෙනේ නම අතෙන් ගත්තින් තමයි පහයින් ලෙන පහයින් පන්සල කියලා කියන්නේ. ඊට පසු කාලේ පන්සලක් කරගෙන ඇතුළේ පුරාණ විහාරයක් තියෙනවා. ඒක හදපු දෙයක් නෑ කොයි කාඩ් කියලා. ඒකේ තියෙන ඔක්කොම ස්වභාවික වර්ණ ගස්වල පොතු මැරියන් වර්ග ඉති වර්ග කහට වර්ණ. මේ ප්‍රතිමා මොකක්ද උපාසකම්ම? වර්ණ කොහොමද? අර මාපට ඇඟිල්ල අත් ටික මේ තමයි ලෝකා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවේ තිබෙන විශාලම පිරුවම් පාරවල ඉන්න පිරුවම් මන්ත්‍රී පිළිමාන්තේගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි පස්සට යන්නේ නැත. එතකොට ඕගොල්ලන් ක්‍රියාවල් පහක් තියෙනවා පිරුවම් මන්ත්‍රී පස් ක්‍රියාව කියලා. ওই 25 පස්වෙනි ක්‍රියාවෙන් කිව්වේ. එතකොට මොන බලාගන්න මම ක්‍රියාවල් පහ කියන්නේ. දැන් බුදුන් පිරුවම් මන්ත්‍රී අඳුරා ගන්න ලක්ෂණ පහ. එක තමයි අඩවන් නේත්‍රා. දෙක තමයි දකුණු අතත් පොට්ටේ ප්‍රදේශයේ බර වෙන්න බලනවා. තුන්වෙනි ක්‍රියාව තමයි අපූර්ව ප්‍රදේශයේ පස්සට ගමන් කරනවා. හතරවෙනි ක්‍රියාව තමයි වම් අතේ ඇඟිලි ඈතෙන් බලනවා. ලං වෙලා නම් සැතපෙනවා. අර මිස්කියෙන් පත ඇඟිලි යන්නේ පස්සට වම් සී පතුල පස්සට ගමන් කරනවා. මේ පතුලම තමයි පස්සට ගමන් කරන්නේ. සැතපෙනවා නම් සී පතුල එක සමාන වෙනවා. ඇඟිලි ලං වෙනවා. අඩවන් නේත්‍රානේ පොට්ටේ බර වෙන්නේ පපුව ඉස්සරහට ගමන් කරනවා. මේ ඔය පැත්තේ හම්බුන හරිද? මේ ප්‍රතිමා හදලා දෙන පොරෝගම කියලා හාමුදුරුවෝ ඇතුළු වෙන්නේ නේද? දැනට අවුරුදු 100කට කලින් උන්වහන්සේ විසින් ගල් කඩන් කියන කලින් වලට ගල් පොඩි දෙවියක්. ගල් ඉන්න ඒ ගල් උපකරණ ඔක්කොම මේ ප්‍රතිමා පිටපස්ස තැන්පත් කරලා දිනවා. මේ තුන්වෙනි පාර්තන වර්ණ කරලා දින්නේ. එතකොට ඕගොල්ලෝ යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලම ගල් වෙන බලන තාම දැක්කේ නෑ. ඔගොල්ලෝ නිකන් මල්ලහට වයින්නවා. මෙන්න ලෙන මේ තියෙන මේ විදිහට පේන්නේ තාම කවුරුත් දැක්කේ නෑ. පොඩියක් වෙන්න නිකන් ගිහිල්ලා ලෙනේ අර කෙරවල තියෙන පාපුල කෙරවලටම යන්නේ. ගිහිල්ලා උඩින් බලන්න. මේ දෙන පුතාලා කොහොමද දැන හිතන්නේ වසර ලක්ෂ මිලියන ගාණක් යන මේ ලෙනේ ස්වභාවික වස්තු කඩාවැල්ලා. කවුරුත්ම ගල්ලාවලින් කොට ගන්නේ මේ හදලා තියෙන ස්වභාවිකම වස්තු කඩාවැල්ලා. අප මේ පොළවේ කොහේ ගත්තත් මේ කඩාවැච්ච පතුරු. දැනට වෙටින්නේ තව කාලෙක කියන්න බැරි වෙයි. එතකොට මුහුදු මට්ටමේ ඔයගොල්ලෝ වාඩි වෙන්න හරි 450ක් කුඩින් තියෙයි. එතකොට මේ වගේ කුඹුණියක් උඩට ගියහම පේනවා මේ පැත්තේ මහ මුහුදු මට්ටම අනිත් පැත්තේ සමනල කන්ද වෙනවා.
සුන්දර පරිසරයක පිටලා තියෙන විශාල ගල් තලාව වෙනවා උඩ තියෙනවා භාවනා යෝගී හාමුදුරුවෝ කියනවා. එතකොට තම මාස දෙකක් වගේ තුනක් යන උඩට යන්න පුළුවන්. දැන් පාර හදාගෙන යන්නේ පරිගත් හදලා ඉන්නේ. වාහින කොට එමින් උඩ වෙනම දින හදන්න ගියාම කට්ටිය ඉන්නේ. පුතාලා එතකොට මේ ගියාම පුතා ලෙන් දිනවා දැනටන් වලට යන්න දෙන්නේ වරද්දු වහින රැස්ස කාලේ ඉඳලා පුතා ලෙන් දිනවා තව. ලෙනේ විශාලත්වයේ වන්න ශ්‍රී ලංකාවේ විශාල වෙන බලන්න අර කෙරෝල් ටික ලුගින් බලන්න මෙන්න මෙතනින් ලෙන තියෙනවා. තාම ලෙන් දෙන්නේ අවුරුදු. ගතුනක් බලලා කෙරෝල් ටිකින් බලන්න. සාම වෙන හාමුදුරුවෝ එක පන්සලේ වැඩ ඉන්නවා 25 නම. 25 නමක් ඉන්නවා අදිනේ ඉන්නවා 25 නම. හරි බලන්න. ඔබ කැමති නම් මම සර්ප්‍රයිස් දෙවි. කැමති නම් ඔය ආධාරයට කරන්න නම් ඔය හාමුදුරුවෝ කොටක් දාලා දිනවා දාන්න තියෙනවා ඉතියා. කරතේ උනේ එකෙක් කවදානම් ඉන්නවා. ඒක කරලා